හරි අද අපි බලන්න යන්නේ 2023 A level paper එකේ 50 වෙනි MCQ එක අවසාන එක කප්පි ආශ්‍රිත ගැටලුවක් තමයි දීලා තියෙන්නේ. ඒක යාලා අපෙන් අහන්නේ මේ ස්කන්ධ දෙක සමානයි M කියලා ස්කන්ධ දෙක යාලා දීලා තියෙනවා. සහ මේක නිසලතාවයේ ඉඳලා අතාරිද්දි මේක මේ අතර භ්‍රමණය වෙනවා. ඒ භ්‍රමණය වෙන කෝණික ත්වරණය තමයි අපෙන් අහන්නේ. මම දැන් මේ වීඩියෝ එකේ ස්ක්‍රීන් එකෙන් ගන්න දාන්න ඔයගලන්ට පුළුවන් වීඩියෝ එක පෝස් කරලා ගාන හදලා මේක ඇවිල්ලා බලන්න. හරි අපි යන වැඩේට යන්න. මේ වගේ ගානකදී අපිට මුලින්ම කරන්න පුළුවන් දේවල් තුනක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපිට පුළුවන් මේ කප්පියට තෝ සමාන අය පදාන්න. සහ මේ ස්කන්ධ දෙකට අපිට පුළුවන් වෙන වෙනම f සමානයි m දාන්න. ඊට කලින් අපි මේ දේවල් ලකුණු කරගන්න ඕනේ මේවල බල ටික. ඉතින් ඔයාලා දන්න මේ ස්කන්ධ දෙක සමානයි ගානේ කියනවා ස්කන්ධ දෙක m කියලා ගන්න කියලා. ඉතින් අපි මේකේ බල ටික ලකුණු කරගමු මුලින්ම. මේකේ පල්ලෙහාට අපිට ලකුණු ගන්න පුළුවන් mg කියලා. මේකේ පල්ලෙහාට අපිට ලකුණු ගන්න පුළුවන් mg කියලා. වස්තු දෙකේ බර සහ මේවල ආපතින් අපිට ලකුණු ගන්න පුළුවන් මේක t1. ඒ නිසා මේක t2 කියලා අපිට මාක් කරන්න පුළුවන්. මොකද තන්තු දෙකක් නිසා ඒවල ආපතින් වෙනස් වෙනවා. මෙතන t1 සහ මෙතන t2. හරි. ඒ වගේ මෙතන තව දෙයක් තේරුම් ගන්න ඕනේ මේ වස්තු දෙක ඇතුළේ තියෙන එකම තත්ත්වයකින් නෙමෙයි. ඒ නිසා මේවල ත්වරණ වෙනස් වෙනවා. මේක ඉහළට යන්නේ A1 ත්වරණයකින් නම් මේක පල්ලෙහාට එන්නේ A2 ත්වරණයකින්. සහ යාළ අපිට දීලා තියෙනවා මේ පොඩි කප්පියේ ආරය R බෙදීම 2යි සහ ලොකු කප්පියේ ආරය R. ඒ වගේම යාළ අපිට දීලා තියෙනවා මේ කප්පියේ මුළු අවස්ථිති කූර්ණය 4න් 3යි mr වර්ගය කියලා ගන්නලු. හරි. අපිට පුළුවන් මේ A1 සහ A2 R සහ alpha ඇතුළේ ලියා ගන්න. ඉතින් ඔයාලා දන්නවා A සමානයි R alpha. ඉතින් A1 සමානයි R බෙදීම 2යි alpha. මොකද මෙතන R බෙදීම 2යි සහ කෝණික තරණය පොදුයි. කප්පි දෙකට පොඩි කප්පියට ලොකු කප්පියට. හරි. එතකොට අපිට A1 ලියන්න පුළුවන් R බෙදීම 2යි alpha කියලා. සහ A2 අපිට ලියන්න පුළුවන් R alpha කියලා. මොකද මේ කප්පියේ අරය R කියලා යාලා අපිට දීලා තියෙනවා. හරි. ඉතින් ඔච්චරයි අපිට ලකුණු කරගන්න දෙන්නේ. මුලින්ම අපි කප්පියට තව සමානයි i alpha දාලා බලමු. හරි. ඔයාලා මතක තියාගන්න ඕනේ මොකක් හරි නේද තව සමානයි i alpha දාද්දී සම්ප්‍රයුක්ත ව්‍යාවර්තය තමයි මෙතනට දාන්න ඕනේ. ඉතින් මෙතන සම්ප්‍රයුක්ත ව්‍යාවර්තය ඔයා දන්නවා ලොකු කප්පියේ මේ පැත්තට T2 මගින් ව්‍යාවර්තයක් ඇති කරනවා සහ වාම වර්ත ව්‍යාවර්තයක් ඇති කරනවා T1 මගින්. ඉතින් මෙතන ලොකුම ව්‍යාවර්තය හම්බෙන්නේ T2 ගෙන්. මොකද මෙතන අරය ලොකුයි සහ අඩු ව්‍යාවර්තයක් හම්බ වෙනවා T1 ගෙන් R බෙදීම දෙක කාර්යයෙන්. හරි. එහෙනම් අපි සම්ප්‍රයුක්ත ව්‍යාවර්තය ලියාගමු. T2 වරක් R ඍණ T1 වරක් R බෙදීම 2 සමානයි I යාල අපිට ගන්න දීලා තියෙනවා 4න් 3යි mr වර්ගය alpha හැමදේම ලියා ගන්න alpha කියලා. හරි. ඊළඟට මේක මෙහෙමම තියාගෙන මේක අපි ලියාගමු එක සමීකරණය කියලා. හරි. ඊළඟට අපිට පුළුවන් මේ වස්තු දෙකට වෙන වෙනම f සමානයි m දාන්න. මේ සමීකරණය එක කියලා නම් කරගෙන m තියාගෙන. ඉතින් පළවෙනි වස්තුවට f සමානයි m දාමු. හරි. මේක යන්නේ උඩට. මොකද කප්පිය භ්‍රමණය වෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ වස්තු උඩට යන්නේ. ඒ කියන්නේ T1 ඍණ mg. එතන සම්ප්‍රයුක්ත බලය තමයි දාන්න ඕනේ. T1 ඍණ mg සමානයි ස්කන්ධ m සහ ත්වරණය A1. A1 වෙනුවට අපිට දාන්න පුළුවන් R බෙදීම 2යි alpha. හරි. ඉතින් අපිට මෙතන T1 ට ප්‍රකාශනයක් එනවා. T1 සමානයි mr alpha බෙදීම 2 ධන mg කියලා. හරි. ඊළඟට අපිට පුළුවන් මේ දෙවෙනි වස්තුවට f සමානයි m දාන්න. ඒක යන්නේ චලනය වෙන්නේ පල්ලෙහාට. ඒ නිසා mg ඍණ t2 සමාන වෙනවා ma ට. ඒකේ ස්කන්ධයක් m සහ a2 ට අපිට දාන්න පුළුවන් r alpha කියලා. ඉතින් මෙතනින් අපිට T2 වලට ප්‍රකාශනයක් එනවා. T2 සමානයි mg ඍණ mr alpha කියලා.
ඉතින් මෙතනින් අපිට T1 සහ T2 වලට අදාළ ප්‍රකාශනයක් දෙකක් හම්බුණා. ඉතින් අපිට පුළුවන් මේ පළවෙනි සමීකරණය T1 සහ T2 ආදේශ කරන්න. එමගින් අපිට පුළුවන් ඇල්ෆා වලට අදාළ ප්‍රකාශනය ගන්න. ඉතින් දැන් අපිට පුළුවන් මේ පළවෙනි සමීකරණයට අපි හොයාගත්ත T1 සහ T2 ප්‍රකාශන ආදේශ කරන්න. මෙතන T2 R කියන්නේ mg ඍණ mr alpha වාරයක් R ඍණ T1 කියන්නේ mr alpha බෙදීම 2 ධන mg වාරයක් R බෙදීම 2 සමානයි 4න් 3යි m r වර්ග alpha. ඉතින් අපිට පුළුවන් මේක සුළු කරගෙන ගිහිල්ලා alpha වලට අදාළ පිළිතුර ලබා ගන්න. අපි මේ වරහන් සුළු කරගෙන යමු මුලින්ම. හරි. ඒක වලට පේනවා මෙතන m ටික කැපිලා යනවා සහ r පදය ගන්න කැපිලා යනවා. m කැපුවා. ඒ වගේම r උත් කැපිලා යනවා. මෙතන එක r එකක්, මෙතන එක r එකක්, මෙතන r, මෙතන එක r. ඊට පස්සේ අපිට මෙතන එනවා g ඍණ r alpha ඍණ R alpha බෙදීම 4 ඍණ G බෙදීම 2 සමානයි 4න් 3යි R alpha. හරි. දැන් අපිට පුළුවන් මේ භාග ටික නැති කරගන්න මේ මුළු සමීකරණයම 4න් ගුණ කරන්න. එතකොට එනවා අපිට 4යි G ඍණ 4යි R alpha ඍණ R alpha ऋण 2g සමානයි 3යි r alpha. හරි. ඉතින් අපිට පුළුවන් මේ ටික සුළු කරගන්න. සුළු කරගත්තාම අපිට එනවා 2g සමානයි 8යි r alpha ගේ. ඊට වලට පේනවා අපෙන් දැන් අහන්නේ alpha. එතකොට අපිට alpha වලට පිළිතුරක් ලැබෙනවා alpha සමානයි g බෙදීම 4යි r කියලා. ඉතින් මේක තමයි අපෙන් අහන පිළිතුර. පේපර් එකට අනුව උත්තරය අංක 4.